ඔයාගේ YouTube වීඩියෝ එකකට ලස්සන thumbnail එකක් හදාගන්න අමාරුද? ඉතින් මම අද මේ වීඩියෝෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ YouTube වීඩියෝ එකට ලස්සන thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය මේ දවස්වල use කරන්නේ thumbnail හදන්න Photoshop ඒ වගේම Canva ඒ වගේම PixArt වගේ photos edit කරන්න පුළුවන් app තමයි. ඉතින් මම අද මේ වීඩියෝෙන් කියලා දෙන්නන්නේ AI භාවිත කරලා කොහොමද ඔයාගේ YouTube වීඩියෝ එකට ලස්සන thumbnail එකක් හදාගන්නේ කියලා. එහෙනම් ඉතින් ඉස්සෙල්ලා channel YouTube channel එක subscribe කරගෙනම අපි දැන් යමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා බලන්න. හරිවා මුලින්ම ඔයාගේ ෆෝන් එකට ChatGPT app එක download කරගන්න ඕනේ. ඉතින් ඔයා ChatGPT app එක download කරන් ඉන්න කෙනෙක් නම් ඔයා යන්න Play Store එකට ගිහලා බලන්න ChatGPT app එකට update ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් එහෙම update එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ChatGPT app එකට update එක දෙන්න. මොකද එතකොට විතරයි මේ version එක වැඩ කරන්නේ. හරි දැන් අපි ChatGPT app එක download කරගෙන ඉන්නේ. අපි දැන් මේක open කරගමු මෙන්න මේ විදියට. හරි ඉතින් ChatGPT app එක open කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් මෙතනදී අපේ image එකක් දාලා තමයි YouTube thumbnail එක හදන්න යන්නේ. ඒ කියන්නේ ඔයා හිතනවා දැන් මගේ image එකක් දාලා තමයි මම මේ YouTube thumbnail එක හදන්න යන්නේ. ඉතින් මෙතනදී ඔයාලට අවශ්‍ය දේ සිංහලෙන්ම මෙතනදී type කරගෙන ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ කරන දේ බලන්නකෝ. හරි ඉතින් මම මෙතනදී මගේ image එකක් cut කරලා මෙන්න මේ විදිහට type කරලා තියෙනවා. මට YouTube thumbnail එකක් හදාගන්න ඕනේ මේ image එක දාලා. මේකේ background එකට text image එකක් දාලා thumbnail එකේ මෙන්න මෙහෙම දාන්න. සිංහල අකුරු තියෙන ලස්සන thumbnail එකක් ChatGPT එකෙන් හදමු කියලා thumbnail size එකට හදලා දෙන්න. ඒ කියන්නේ මම මේ උද්දෘතකම ඇතුලේ දාලා තියෙන්නේ අපේ thumbnail එකේ වැදෙන්න ඕන text එක. ඒ කියන්නේ මම මේ දාලා තියෙන සිංහල අකුරු තියෙන ලස්සන thumbnail එකක් ChatGPT එකෙන් හදමු කියලා. එන්නේ ඒක තමයි අපි මේ හදන thumbnail එකේ text එක විදිහට දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා සරල සිංහලෙන් ඔයාලට ඕන දේ type කරලා ඕනනම් ඔයාලගේ image එකකුත් add කරලා මෙන්න මේ විදිහට මෙතනින් මේකට දෙන්න. හරි දැන් අපි බලමු ChatGPT එකෙන් අපිට ලැබෙන අපි කියන්නේ මෙයාට කරන්න කිව්ව දේ මෙයා හරියටම කරනවද කියලා. හරි ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් අපි මෙයාට දුන්න විධානයට අනුවම මෙයා අපිට ලස්සන thumbnail එකක් හදලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඉතින් මේක තමයි මෙයා අපිට හදලා දීලා තියෙන thumbnail එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මම අර දාපු image එකක් add කරලා ඒ වගේම ලස්සන සිංහල අකුරුත් තියෙනවා විදියටම දාලා ඒ වගේම ලස්සනට මේ thumbnail එක මෙයා අපිට design කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නැති අපි අර Photoshop ඒ වගේම Canva ඒ වගේ photo edit කරන app එකකට වඩා තප්පර ගානකින් අපිට මේ thumbnail එක හදාගන්න පහසුව මේ ChatGPT එක මගින් දීලා තියෙනවා කියලා. ඉතින් අපි දැන් මේක මෙන්න මේ විදිහට අපේ gallery-යට save කරගමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් වුණා ඇති මේක අපේ gallery-යට save වුණා. ඉතින් මේ විදිහට තමයි සිංහල අකුරු තියෙන ලස්සන thumbnail එකක් AI භාවිත කරලා හදාගන්නේ. ඉතින් තව දෙයක් තමයි අපිට දැන් පුළුවන් මේ thumbnail එක මෙතනින් edit කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ edit කියලා option එකක් තියෙනවා. මේක උඩත් එකපාර මෙන්න මෙතන touch කරගෙන ඔයාලට පුළුවන් ඕනනම් මේ අපිට ලබා දීලා තියෙන image එකේ තව පොඩි වෙනස්කම් කරගන්න. ඉතින් මම උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ දෙයක් කරලා පෙන්නන්නම්. ඉතින් මම මෙතන මෙන්න මේ විදිහට type කරගන්නවා. හරි ඉතින් මම මෙතන දැන් මේ background එක red and blue දාන්න. ඒ කියන්නේ රතු පාටයි නිල් පාටයි දෙකම එකතු වෙලා තියෙනවා වගේ දාන්න කියලා. ඉතින් අපි දැන් මේක දීලා බලමු. මෙයා අපිට මේ විදිහට මේක edit කරලා දෙයිද කියලා. හරි ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් මෙයා අපිට මේකේ option දෙකක් දීලා තියෙනවා. ඉතින් එකක් තමයි මේ option එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර දුන්න විදිහට මෙහා එක පැත්තක් රතු පාටින් අනිත් පැත්ත නිල් පාටින් මෙන්න විදිහට ලස්සනට මේක ආපහු edit කරලා තියෙනවා. ඉතින් අනිත් option එක තමයි මේක. ඉතින් මේ වගේ තමයි ඔයාලට පුළුවන් ඕන නම් මේ image එක තවත් edit කරගන්න. ඒ කියන්නේ ඔයාලට දැන් හිතන්නකෝ මම අර ඉස්සෙල්ලා හදාගත්තේ. ඉතින් මේ වගේ ඔයාලා thumbnail එකක් හදාගත්තාන් පස්සේ මේකේ තාම මොකක් හරි අඩුපාඩුවක් තිබිලා මෙන්න මේ තැන මෙන්න මේ විදිහට දෙන්න ඕනි කියලා ඔයාලට හිතුණා නම් ඔයාලට පුළුවන් මෙතන මේ edit කියන option එක දීලා මේක ඔයාලට කැමති විදිහට edit කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගොඩක් වෙලා කාලේ නාස්ති කරන්න නැතුව ඉතාමත් තප්පර ගානකින් YouTube thumbnail එකක් AI භාවිත කරලා හදාගන්නේ. හරි ඉතින් ඔය මම කියලා දුන්නේ ChatGPT app එක භාවිත කරලා කොහොමද ඔයාලා YouTube වීඩියෝ එකට ලස්සන thumbnail එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තවත් දෙයක් තමයි. වීඩියෝ එක මුලදී කිව්වා වගේ SL channel YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වැඩකින් ආයෙ දවසක හම්බෙමු.